අයිබුවන් සුබ උදෑසනක් වේවා සියලු දෙනාට යහපතක්ම උදා වේවා. ඉතින් අපි දැන් මේ කරන්න හදන්නේ අද ඉරිද දවසනේ. අපි දෙල්ලෝ ගැත්තිනව තම්බන්න හදන්නේ මේ දැන්. මම දෙල් ටික කඩන්න දැන් යනවා. ගහේ තියෙන්නේ කැලේ තියෙන්නේ මේ ගහ. මේ දෙල් ටික කල්ලා මේක කඩන්න බෑ. මේක ඉස්සල්ලා ගහ අඩු කියලා ගහට අධිපති දෙවිවරු ඉන්නවා. පොළොවට අධිපති දෙවිවරු ඉන්නවා. පොත්තට අධිපති දෙවිවරු ඉන්නවා. මලට අධිපති දෙවියෝ ඉන්නවා. රේණු වලට අධිපති දෙවියෝ ඉන්නවා. මේ ගෙඩි වලට දෙවිවරු ඉන්නවා. මිත්‍යා දෘෂ්ටික මේ ගහට කොට පල්ලේ තලෙන් දෙවිවරු මේවට ඉන්නවා. හරක් ගත්තා. ඒගොල්ලන්ගේ අවසරය අරගෙන මම මේ දෙටි කඩනවා. අල්ලා මේ අපි මේක තම්බලා මේ ඔබ වහන්සේලාට පින් අනුමෝදන් කරලා තමයි කන්නේ. ඒ දෙවියන්ට උන් අනුමෝදන් කරලා සබහා දහමට අයිති දෙවියන්ට පින් අනුමෝදන් කරලා සම්මා දිෂ්ටික දෙවියන්ට පින් අනුමෝදන් කරලා තමයි මේ දෙවියන්ට පින් අනුමෝදන් කරලා මේක තම්බලා අපි ආහාරයට ගන්න. හැබැයි මේක නිකන් අපි මේ තම්බන්නේ නැහැ. මේක දැන් මම හදලා ඉවරලා අපේ മന്ത്രിතුමා ඉන්නවා. බයිසිකලේ ලකුණෙන් තරඟ බැදුනේ. හැබැයි මම දිනුවා മന്ത്രി තමයි. ඉතින් අපේ ආණ්ඩුවනේ මෙතන වෙන ආණ්ඩුවක් නෙවෙන්නේ. ඉතින් දැන් മന്ത്രിතුමාට ඊළඟ ඉඳන්ම කෝල් කරනවා සම්බෝල හදන්න කියලා. മന്ത്രിතුමාට ගෙදර ඉන්නත් නැහැ. කොවිලයි කෝල් කරනවා. മന്ത്രിතුමාගේ ගෙදර മന്ത്രിතුමාට වැඩක් කරන්නේ නැහැ. අපි මොකද නිතර කෝල් කරන മന്ത്രിතුමාට ආතල් එකක් දෙනවා. ඉතින් മന്ത്രിතුමා කියන බලත් එක්ක මට හරි අමාරු ඉන්න කියලා. ඉතින් මේ දැන් ගෙදරක් දන්නවද ඒක ප්‍රශ්නයක් නැහැ. ගෙදරින් මොකක් කියන්නෙත් නැහැ. දැන් മന്ത്രിතුමා සම්බෝල හදාගෙන එනවා කිව්වා. ඉතින් අපි මේක දැන් හදලා ඉවරලා තම්බලා මේක නිකන් කරන්නත් බෑනේ. අපි කරන්නේ මේක තම්බලා ඉවරලා අපි යනවා වයින් ස්ටෝර්ස් එකට. වයින් ස්ටෝර්ස් එක ගිහලා පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න ඕනේ. ඩ්‍රින්ක් එකක් දාන ගමන් තමයි මේක කන්න ඕනේ. ඒක ඇඟට අර පොඩි කික් ගතියක් තියෙන්නේ. අතු වැඩක් නැද ඉරිද දවසනේ. අපි ඉතින් හැමදාම බොන්නෙත් නැහැ. සෙන්සුරාදා ඉරිද තමයි බොන්නේ. අනිත් දවස්වල අපිට බොන්න වෙලාවක් තිබුණත් බොන්න වෙන්නේ නැහැ. මොකද අපි මේ ඉන්නේ දුර පළාත් වල යන්නේ. ගිහිල්ලා ඉතින් දවස් 7ක් යනකම් තමයි අපි ආවෝ එන්නේ. ඒකින්ද ගොඩක්ම ඉන්න බදුල් බණ්ඩාර නෝරෙලිය ওই පැත්තේ තමයි ඉන්නේ. ඉලෙක්ට්‍රික් පැත්තේ පැත්තේ වැඩවලට යනවා. මේ ගිහිල්ලා පේනවා. අද ගියා නම් අපෝ හෙට අනේ ඒ වගේ තමයි ඉන්නේ. ඉතින් අපි ගොඩක්ම අපිට ෆ්‍රී එක තියෙන්නේ සෙන්සුරාදායි ඉරිදා විතරයි. ඒකේ අපි ආතල්ලයක් ගන්නවා. ඉතින් බොන්නෙත් අපි සෙන්සුරාදායි ඉරිදාට විතරයි. අනිත් දවස්වලට අපිට බොන්න වෙලාවක් නැහැ. ඉතින් මේ වගේ අද වගේ දවසක තමයි ඉරිදා වගේ දවසක තමයි ඉතින් මේ බාර් එකට ගිහලා බෝතලයක් ගහලා බෝතලයක් දෙකක් හරි ගහලා අපි ඉන්නවා 3-4 දෙනෙක් ඉන්නවා. මේ ඉතින් දෙල් තම්බලා කොස් තම්බලා මයොක්ක තම්බලා අපි කාටවත් කරදර නැතුව පොඩි අඩියක් ගහනවා. දැන් කරන්න තමයි මේ හදන්නේ මේ දෙල් කඩන්න යන්නේ. කල්ලාගෙන මම තම්බනවා දැන්. අම්මා යාළුවෝ කොහොමද දැන් සෙට් වෙනකොට ඒගොල්ලෝ 8-9 ඉතරේ මොකද බාර ගත්තා හරි 9ට නැරෙන බාර එක. ඉතින් ඒකින්දා මේ අහ පැත්තේ පේන වැව මේ වැවට එහා පැත්තේ තමයි මේක තියෙන්නේ. මේ පැත්තේ තියෙන වැව මේ දැන් මම මේ වැවදි කියනවා මේ කඩන්න. මේ වැවදින් ඈත පේන්නේ ටිකක් පොඩ්ඩක් යනවා වැවට. මෙච්චර කියන්නේ නැහැ මෙතන. වැවට පොඩ්ඩක් මෙහා තමයි තියෙන්නේ මේ ගහ. දැන් මේක කඩලා තම්බන්න ඕනේ. මන්ත්‍රීතුමා තාම පොඩ්ඩෙන් එනවා. ඒ ඔක්කොම එයා හදාගෙන එනවා කිව්වා. ඉතින් මේක හදලා අඩියක් ගහලා කාටවත් කරදරයක් නැතුව කාගවත් හිතක් මේ රිද්දන්න නැතුව කාගවත් දේවල් කඩාකප්පා ගන්න නැතුව අපි සතුටින් තමයි ජීවත් වෙන්නේ. අපි ඉතින් මේව කරaya කියලා අපි කාලපීට ජොලියෙන් ඉන්නවා. මොකද අවුරුදු 55ක් 60ක් යනකොට අපේ කාලේ ඉවරයි. අපි යනකොට ගෙනියන්නෙත් නැහැ. රැස් කරපු දේකුත් නැහැ. රැස් කරපු දේවල් අපි යනකොට රයියන්නෙත් නැහැ. ඔක්කොම දාලා යනවා. ඉන්නකම් ආතල්ලික ජීවත් වෙන තමයි සබාධමයෙන් අපිට දීලා තියෙන්නේ. මනුස්සාත්මයක් ලබන්නේ බොහොම මේ මනුස්සාත්මයක් ලබන්න බොහොම පින් කරලා තියෙනවා. ඒකත් දෙන්නේ අවුරුදු 60 70. ඒකට එන්න මම ලේසි නෑ. මේකට ඇහිලා තින්නේ රැස් කරන්න නෙමෙයි. මේකට දෙන්නේ පින් අනුමෝදන් කරලා අකුසලයේ වැඩි කරගන්න. කුසලයේ බලනම අකුසලයේ වැඩි කරගන්න තමයි. ඉතින් මිනිස්සු එහෙම හිතන්නේ නැහැ. මිනිස්සු බලන්නේ මිනිස්සු නික්මීමක් නැහැ. මිනිස්සු බලන්නේ මිනිස්සු ගැන විතරයි. මිනිස්සු ගොඩාක් මේ ලෝකේ ගත්තාම මිත්‍යා දෘෂ්ටිකයි. සම්මා දෘෂ්ටික පුජ්‍යලේ බොහොම ටිකයි ඉන්නේ. ඒ කියන්නේ මිනිස්සුන් ගැන විතරයි මිනිස්සු දන්න අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැහැ. ඒකයි වැඩි. එහෙම ඉන්නේ ගොඩක් ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ධර්මය අවබෝධ කරගන්නේ නැහැ. අනික ඒගොල්ලන්ට කොයිලාවෙත් තියෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න විතරයි. මේ අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැහැ. කොච්චර මිනිස්සු ඉන්නවද? හොඳ මිනිස්සු. ඒ මිනිස්සුත් එක්ක ඒ මිනිස්සුන් තමයි මේ සබහාදහම තාමත් මේ මින් නැත්තම් මේක බලහට කන පිට දාලා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික වැඩි. 100ක් ගත්තොත් 75ක් මෙන්නේ මිත්‍යා දෘෂ්ටික. සම්මා දෘෂ්ටික පුජ්‍යල අඩුයි. ඉතින් මම කියන්නේ මිනිස්සුන්ට මේ ධර්මයේ තේරුම් ගන්න බෑ සබහාදහම තේරුම් ගන්න. මිනිස්සුන්ගේ දුක වේදනාව කියන දේ තේරුම් ගන්න. එතනට බැඳෙන්න. බැඳුන පස්සේ මිනිස්සුන් තේරෙනවා සබහාදහම විතර ආදරේ. සබහාදහම අපිටත් ආදරේ. අපි සබහාදහමට ආදරේ සබහාදහම අපිට නැතු බැරි වෙනවා ඊට පස්සේ. සබහාදහම ගෞරව ගන්න බැහැ නියම මිනිස්සෙක් කියලා. ආන්න එතනට එන්න ඕනේ. එතනටපත් වෙන්න සම්මාදිෂ්ඨික වෙන්න ඕනේ. හරක්කු ටිකක් බිව්වා කියලා මේ මුකුත් වෙනසක් වෙන්නේ නැහැ කාටවත් කරදරයක් නැත්තම්. ඒකේ තියෙන අකුසල් ගොඩක්ම. ඒ අකුසල් කරොත් තමයි මේ කර්මය වැඩෙන්නේ. ඉතින් ඒකින්ද ඒව කරන්නේ නැතුව අරක්කු පොඩ්ඩක් ඉඳලා ඉట్లా බීලා කෙනෙකුට උදව් පදවක් කරගෙන
මේ සතුටින් ජීවත් වෙන්න ඕන නම් අපි මැරෙන මිනිස්සුනේ. මැරෙනවා කියන එක හිතන්න නෑ. හෙට අද ජීවත් වෙයිද කියලා හිතන්නත් බෑ. හෙට ජීවත් වෙයිද කියලා හිතන්නත් බෑ. තව පැයකින් අපි මැරෙන්න පුළුවන්. පැයකින් මේක පාට ඉන්නවා කඩායකට එකපාරට දරස් ගාලා. අපි කී දිනක එහෙම මැරලා තියෙනවා මිනිස්සු දගලා දිනවා. අපිත් මේ යංගිරි යාළුවෙක් එකපාරට අපිත් එක්ක කතා කරන අඩියක් ගැව්වා. අඩියක් ගහලා හොඳට hinaලා හදලා මිනිහ එකපාරට නැතුණා. ඒ කියන්නේ හොඳට කතා බහ කරපු කෙනෙක් නේ මම. මම තමයි කියන්නේ. ලෙඩකුත් නෑ. බලනකොට heart attack. ඒ වගේ. ඉතින් අපේ මරණය අපිට ලියවිලා තින්නේ සබාදහමෙන් ලියලා තින්නේ. කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ අපේ අකුසලේ වැඩි වෙනකොට මේ කුසලේ පල්ලම් බහිනවා. ඊට පස්සේ කර්මය සිද්ධ වෙනවා. ඒක තමයි මරණය සිද්ධ වෙන්නේ. හොඳයි එහෙනම් මම මෙතනට යන්න හදන්නේ මේ කල්ලා මේ മന്ത്രിතුමාට තායි කෝල් එකක් දෙන්න ඕනේ. മന്ത്രിතුමාට දැන් දීලා තින්නේ. විතරම කෝල් කරන්න බෑ මොකද හැමතිස්සෙම කෝල් ගන්නවා. මං විතරනේ අපේ යාළුවෝ අරගෙන ඔක්කොම മന്ത്രിතුමාට ඉන්න දෙන්නෙම නැහැ. ඔය කෝල්ම ගන්නවා. ගෙදර ඉන්නකොට ගෙදර ඉන්න දෙන්නේ නැහැ. මිනිහට ගෙදර වැඩක් කරන්න දෙන්නෙත් නැහැ. කැලේදී කියනවා යන්නේ ගඟ දින එහා පැත්තේ කඩන්න හදන්නේ දෙල් ටික මේ තියෙන බඩු එන්න බඩු මේක ඉතින් මේ තට්ටුවක් දාලා මේකට කියන්න මේ සබහාදහමේ හැදිච්ච දෙල් ගෙඩියක් මේකටත් දෙයියුරු ඉන්නවා මේකට දෙයියුරුනේ මිත්‍යා දෘෂ්ටික කියන ගහට කොලට මේ අධිපති මේකටත් මේ රේණු තියෙන මේ රේණුටත් අධිපති දෙයියු ඉන්නවා මේ පල්ලෙහා ගලින් දෙයියුරු මේකට ආරක්කත් දෙයි සබහාදහමේ දෙයියුරු ඉන්නවා මේකේ මේ මලටත් දෙයියුරු ඉන්නවා ඒ මිනිස්සු දන්නේ නැහැ ධර්මය කියන්නේ පරාජිකව පැත්ත මිනිස්සු ඉගෙනගෙන නැහැ මේක කැඩුවා බඩු හරි පාද තියෙන බඩු මේ කැලේට අධිපති දෙවිවරු ඉන්නවනේ බුම්මාට්ටක දෙවිවරු ඉන්නේ මේකයි බුම්මාට්ටක දෙවිවරු ඉන්නේ හැබැයි ඉතින් ඒව අවසර කරගෙන යනකොට මේ සත් එක්කත් සිව්පාව එක්කත් කරදර කරන්නේ නැහැ මොකද දන්නවනේ අවසර අරන් යන්නේ සාමාන්‍යයෙන් බැලුවම ඉතින් මේ වෙලාවට දෙවිවරු විශ්වෙන් අවදිලා ඉන්න පහමාරනම් ඉන්න දැන් නම් දෙවිවරු නෑ දැන් ඉන්නේ බුම්මට්ටක දෙවිවරු තමයි බුම්මාට්ටක දාටකොල්ට ඇටතොල ගංගාවට අධිපති දෙවිවරු ඉන්නවනේ ඒගොල්ලෝ එකක් කැඩුවා දෙකයි කිට් එකක් තියෙනවා එකක් පැහිලා කැඩුවා මට හැංගිලා තියෙන තව එකක් තඩි ගෙඩියක් මේ සුපිරි ගෙඩිය මේක නම් මේ වඳුරෙක් කාලා එකක් කැඩුවා දැන් බඩු හරි තරගත් තියෙන ඉතිච ගහටක් තියෙනවා තව උඩක් තියෙනවා ඉතිච්චයේ ඊළඟ හදිත් කන්න ඊළඟට සතුන්ටත් තියෙනවා අපි වගේම සතුන්ටත් තියෙනවා නේ ගඟ තියෙන යන්න අතන ඉතින් ගඟ එහෙනම් අපි මේ ටික හදාගෙන තම්බලා බාරකට ගිහිල්ලා බඩු අරගෙන එකත් පෙන්නන්නම් එහෙනම් සුබ උදෑසනක් වේවා සියලු දෙනාට යහපතක් මුදා වේවා තිබ්බා එහෙනම්